ඇයි අනන්‍යා ඇයියෝ මට ද්‍රෝහි වුණේ අපේ තානාග ලෝකයකට සෙල්ලම් කරපු හැටි මතකද ඔය අම්මගේ සහෝදරිය වගේ හිටියේ සහෝදරියන් කවදාවත් තමගේ සහෝදරියගේ සැමියව හරියන්න මරන්නේ නැහැ රුචිකා ඔය අම්මගේ මුළු ජීවිතේ මුල් කළා මට ඒක කරන්න වුණා යමුනාව පෙළපෙව්වා ඔයාට නාගමාණී කියලා පෙද්දී මට ලැබුණ අවමානය විතරයි මම මොනවට ඊර්ෂ්‍යා කළා අනන්‍යා ඒක කවදාවත් හිතුවේ නෑ මගේ මතින් ඔයාගේ පණයයි කියලා තාමත් වෙලාව තියෙනවා රුචිකා මේ පාපයෙන් මිදෙන්න මගේ දුව එයා හිංසකයි මාව මරන්න ඒ මගේ දුවට කරදරයක් කරන්න එපා මම ඔයාට සහෝදරියක් විදියට වදින්නම් මට බැහැ අනන්‍යා මම ගොඩක් දුරක ඉන්න ඉවරයි මම යමුණගේ වාලියෙක් වෙලා මම ඔබේ දරුවට මොනවා හරි කළොත් මට කවදාවත් සමාවක් ලැබෙන්නේ නැහැ යමුණා මට මේක කරන්න බෑ මට මගේ සහෝදරිය මරන්න බෑ මොඩ වෙන්න එපා රුචිකා මේක සහෝදරියන් ගැන හිතන්න වෙලාවක් නෙවෙයි මරපන් කිව නැත්තම් මම ඔබවත් මරනවා බලන්න රුචිකා ඔයාගේ ආතරේ ඔයාට සලකන විදිය ඔයා මාව මැරුවත් ඔයාගේ ඉදිරි කවදාවත් සැනසීමක් නම් ලැබෙන්නේ නැහැ ඔයා හැමදාම මගේ මතකින් පිච්චේ මට සමා වෙන්න අනන්‍යා මට සමා වෙන්න